අද ජිම් එකට ගිහින් එන ගමන් ග්‍රොසරි shopping ගියා. ඉස්සර වගේ නෙමෙයි. දැන් පැරස කෑම වලට මුල් තැන දෙන්නේ නැහැ. දැන් සෞඛ්‍යට හිතකර කෑම වලට තමයි මුල් තැන දෙන්නේ. ප්‍රෝටීන් තියෙන, ඒ වගේම ශරීරයට හිතකර ආහාර රටාවකට පුරුදු වෙලා ඉන්නවා. අපි ෆිසිකල් හෙල්ත් එක ගැන හිතනවා වගේම මෙන්ටල් හෙල්ත් එක ගැනත් හිතන්න ඕනේ. ඒක අපි චූටි පියවරකින් පටන් ගන්න ඕනේ. ලොකු පියවරවල් තියන්න මුලින්ම අමාරුයිනේ. ඒ නිසා අපි මුලින්ම කරන්න ඕනේ මෙන්ටල් හෙල්ත් එක ගැන කියලා දෙන pages follow කරලා ඒ pages වල ඒ තියෙන post කියවලා mental health services වල අපිට අවශ්‍ය ඒ උපකාර අරගෙන අපේ mental health එකත් අපි හොඳට පවත්වා ගන්න ඕනේ. ඉතින් මම ඔයාලට recommend කරන්නම් follow කරන්න හොඳ page එකක් TikTok එකෙත් තියෙනවා, Facebook එකෙත් තියෙනවා. මම page එක මෙතනින් දාන්නම්. ඒ වගේම තමයි ඒ page එකේ link මම comment එකක් විදියට දාන්න. ඔයා follow කරන්න. ඉතින් ඔයාලට නිතර දෙවියනි mental health එක හොඳට පවත්වා ගන්න අවශ්‍ය වෙන දේවල් ඇහැට දකිද්දී Facebook එකේ TikTok එකේ උඩට පහළට යද්දී ඔයාගේ mental health එක පවත්වා ගන්න අවශ්‍ය වෙන දේවල් ඇහැට දකිද්දී ඔයාගේ mental health එක ඉබේම යහපත් වෙනවා කියලා මට කියන්න පුළුවන්. ඉතින් මම මේ recommend කරන page follow කරලා පොඩ්ඩක් බලන්නකෝ. තියෙන ඒ වගේ තියෙන post බලන්න. නිතර දෙවියල වාට දකින්න සලස්වන්න ඔයාගේ mental health එක වැඩි කරන දේවල්. අපි මේ වගේ ආහාර රටාව වලින් එතකොට gym එකට ගිහිල්ලා physical health එක ගැන හිතනවා වගේම ඊළඟට අපි mental health එක ගැන චුට්ටු හිතන්න පටන් ගමු. ලංකාවේ තියෙන ලොකුම වැරද්ද තමයි physical health එක ගැන හිතනවා. mental health එකක් තියනවාද කියලාවත් හැමෝටම මතක වෙලා තියෙනවා. ඉතින් ඔයාත් ඔයාගේ mental health awareness එක ගැන හිතන කෙනෙක් නම් මේ pages follow කරගෙන යන්න. ඔයාට නිතර දකින්න post වලින් ඔයාගේ mental health එක තවත් වැඩි දියුණු කරගන්න පුළුවන්. ඒ වගේමයි ඔයාගේ මොනවාම හරි ගැටලුවක් තියෙනවා නම් මට තියෙන මානසික ගැටලුවක් මගේ මේ චර්යා රටාවේ යම් ගැටලුවක් තියෙනවා කියලා ඔයාට හඳුනාගන්නත් ඒක ලොකු උපකාරයක් වෙයි. නිකන් කෙනෙක් නෙවෙයි හොඳ qualified කෙනෙක් තමයි මේ pages කරන්නේ. මම පුත්කලිකවම දන්න හඳුනන නිසා බය නැතුව ඔයාලා වෙනුවෙන් recommend කරන්න හිතුවා. ඉතින් page එක follow කරලා තියාගන්න. TikTok එකෙත් තියෙනවා, Facebook එකෙත් තියෙනවා. ඔයාට උඩට පහළට ෆෝන් එකේ යනකොට ඒකෙන් ඔයාට අලුත් දැනුමක් එකතු කරගෙන ඔයාගේ mental health එක පවත්වා ගන්න උදව්වක් වෙයි කියලා තමයි මම මෙන්න මේ පණිවිඩය මේ විදිහට ඔයාලට අරගෙන ආවේ.